සුබ දවසක් හැමෝටම. අද 2025 ජූනි 28 වෙනිදා 2025 වර්ෂයේ ජූලි මාසයෙන් පසුව පාසල් පැවැත්වෙන ආකාරය සහ ඉදිරි නිවාඩු කාලයන් සම්බන්ධවයි අපි අද අවධානය කරන්නේ. විශේෂයෙන්ම මේ දිනවල පාසල් වල සේවය කරන පාසල් යන ඔබ සැම වෙනුවෙන් මේ දේවල් අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වන පාසල් වර්ෂය තවමත් ක්‍රියාත්මක නොවන නිසා නිසි පරිදි මේ නිවාඩු කාලය සම්බන්ධව විවිධ ප්‍රශ්න මතුවෙනවා. මේ දිනවල ඔබ බොහෝ විට හිවිලෙන් ඇති ඉදිරියේදී කුමන දිනයකදී ඔබට පාසල් නිවාඩුවක් ලැබෙනවද කියලා. අපි ඒ සම්බන්ධවයි දැන් අවධානය යොමු කරන්නේ. මේ වන විට 2025 වර්ෂය වෙනුවෙන් නිකුත් කර ඇති වාරසටහන් අතරින් අප්‍රේල් මාසයේ 23 නිකුත් කළ වාරසටහන තමයි අවසාන වාරසටහන වශයෙන් පවතින්නේ. ඒ අනුව දැන් ක්‍රියාත්මක වන පාසල් වල දෙවන පාසල් වාරය. මේ දිනවල ක්‍රියාත්මක වන පාසල් වල දෙවන පාසල් වාරය 2025 5:14 ආරම්භ වුණා. එම පාසල් වාරය 2025 8:07 දක්වා ක්‍රියාත්මක වනවා. ඒ අනුව 2025 අගෝස්තු 7 බ්‍රහස්පතින්දා දින තමයි මේ ක්‍රියාත්මක වන දෙවන පාසල් වාරයේ අවසන් වීමට නියමිත පවතින්නේ. ඉන් අනතුර තමයි පාසල් නිවාඩුවක් ලැබෙන්නේ. ඒ අනුව 2025 අගෝස්තු 8 වන දින සිට අගෝස්තු 17 දක්වා කෙටි පාසල් නිවාඩුවක් තමයි ඔබට මෙවර ලැබෙන්නේ. අපි නැවතත් මේ අවධානය යොමු කරමු. 2025 මැයි 14 ආරම්භ වූ පාසල් දෙවන පාසල් වාරය 2025 අගෝස්තු 7 දක්වා ක්‍රියාත්මක වුණා. ඉන් අනතුරුව නිවාඩු ලැබෙන පාසල් වල 2025 අගෝස්තු 8 සිට 2025 අගෝස්තු 17 දක්වා. ඉන් අනතුරුව පාසල් වල තෙවන පාසල් වාරය ආරම්භ වෙනවා අගෝස්තු 18 දිනේදී. එම තෙවන පාසල් වාරයේ පළමුවන අදියර ක්‍රියාත්මක වනවා අගෝස්තු 18 සිට නොවැම්බර් 7 දක්වා. අගෝස්තු 18 දිනේ සිට නොවැම්බර් 7 දක්වා පාසල් වල තෙවන පාසල් වාරයේ පළමුවන අදියර ක්‍රියාත්මක වනවා. ඉන් අනතුරුව 2025 නොවැම්බර් 8 සිට දෙසැම්බර් 7 දක්වා ඔබට නිවාඩු කාලයක් ලැබෙනවා. එහිදී ඔබට මාසයකට ආසන්න කාලයක් නිවාඩු ලැබෙනවා. ඔබ දන්නවා එම පාසල් නිවාඩු කාලය තුලදී 2025 වර්ෂයේ උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ අනුව 2025 නොවැම්බර් 10 දින සිට දෙසැම්බර් 5 දක්වා මෙවර 2025 උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි. ඒ බව විභාග දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර සිටියා. එම කාලය තුලදී එනම් 2025 නොවැම්බර් 8 සිට දෙසැම්බර් 7 දක්වා ඔබට පාසල් නිවාඩු කාලය ලැබෙනවා. ඉන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වෙනවා 2025 දෙසැම්බර් 8 සිට දෙසැම්බර් 19 දක්වා. දෙසැම්බර් 19 දක්වාම පාසල් වාර ක්‍රියාත්මකයි. ඒ අනුව මේවා විශේෂත්ව තමයි 2025 වර්ෂය තුලදී පාසල් වාරය අවසන් වෙනවා. 2026 වර්ෂයේදී පාසල් වාර ආරම්භය සම්බන්ධ තවමත් වාර්තා නිකුත් වී නැහැ. එම වාර්තා නිකුත් වූ පසුව අපට අවස්ථාවක් තිබෙනවා 2026 වර්ෂය සම්බන්ධව කතා බහ කරන්න. ඒ අනුව මේ දින ක්‍රියාත්මක වන පාසල් වාරය තුලදී ඔබට නැවත නිවාඩුවක් ලැබෙන්නේ අගෝස්තු මාසයේ 8 සිට අගෝස්තු 17 දක්වා. ඒ වගේමයි නැවත ඔබ නිවාඩු ලැබෙනවා නොවැම්බර් 8 දින සිට දෙසැම්බර් 7 දින දක්වා. මෙන්න මේ ආකාරයටයි පාසල් වාරයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක වන්නේ. එසේනම් ඔබට අවස්ථාවක් තිබෙනවා මේ දින වකවානු අනුව ඔබේ වැඩ කටයුතු ඉදිරියේ සැලසුම් කරන්න. එසේනම් මේ නිවේදනය මේ සාකච්ඡා කරන කරුණු ඔබට වගේමයි තවත් අයෙකුට අනිවාර්යයෙන්ම වැදගත් විය හැකි. අපි ඕන් වෙනුවෙන් මේ වීඩියෝව ෂෙයා කරමු.